හැලෝ අයිබෝන් ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ටික කාලයකට පස්සේ තමයි රීඩින් එකක් ගෙනාවේ අපේ අනිත් channel එකේ. ඒ කියන්නේ You and the Universe කියන channel එකේ. දිගටම අපි වීඩියෝ අරගෙන ආවා. ඉතින් මේකේ චුට දවසකට පස්සේ තමයි රීඩින් එකක් දාන්නේ. ඉතින් හැමෝම ඉල්ලපු no contact partnerගේ දැන් තත්ත්වය මොකක්ද කියලා බලන්න තමයි මේ රීඩින් එක ගෙනාවේ. මේක collective රීඩින් එකක් විදිහට තමයි මම අද අරන් ආවේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ රීඩින් එක accurate වෙන්නේ කාටද බලන්න පුළුවන් කාටද කියන එක අපි බලමු. ඔයා මේ රීඩින් එක බලන අවස්ථාවේදී ඔයාට බාහිර ශබ්ද මොනවා හරි එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයාට පිටතින් ඇහෙන ශබ්ද මොනවා හරි ඇහෙනවද? ඒ කියන්නේ ස්වභාවික ශබ්ද, සමහර විට හුලං හමන ශබ්ද, එහෙම නැත්නම් කුරුල්ලෝ කෑ ගහන ශබ්ද, බල්ලෙක් බුරන ශබ්දය, මේ වගේ නිකන් ඔයා නොහිතපු වෙලාවක ඔයාට මේ රීඩින් එක බලන්න හිතිච්ච වෙලාවේ ඔයාට ඇහෙනවද මෙහෙම වටපිට යම් යම් ශබ්ද? එහෙම ඇහෙනවා නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක බලන්න. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ ඇඳන් ඉන්නේ රෝස පාට, කොළ පාට, නිල් පාට, සුදු පාට හෝ කළු පාට. මේ කියපු වර්ණ වලින් එක වර්ණයක් හෝ වර්ණ කීපයක් මිශ්‍ර වෙච්ච ඇඳුමක් නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වේවි. ඔයාගේ නමේ අකුර ඉංග්‍රීසි හෝඩියේ D අකුරෙන් පටන් ගන්නවා නම්, K අකුරෙන් පටන් ගන්නවා නම්, ඒත් එක්කම P අකුරෙන් පටන් ගන්නවා නම්, S අකුරෙන් පටන් ගන්නවා නම්, Y අකුරෙන් පටන් ගන්නවා නම් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයා අහම්බෙන් හරි මේ රීඩින් එකට ඇවිල්ලා මේ රීඩින් එක බලනවා නම් ඔයාට මේකෙන් යම් දෙයක් ලබා ගන්න තියෙනවා. ඒ නිසාම තමයි ඔයා මේ රීඩින් එක දකින්නේ සහ ඔයා මේ රීඩින් එක ඇතුළට ඇවිල්ලා බලන්නේ. ඉතින් ඒ නිසා ඔයා මේක අහම්බෙන් හරි බලලා මේක මේ රීඩින් එක ඇතුළට ගිහිල්ලා ඔයා මේ රීඩින් එක බලනවා නම් ඔයාට මේක බලන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔයාට මේ ඔයාගේ පාර්ට්නර්ගේ මේ no contact පාර්ට්නර්ගේ ගැන විස්තර දැනගන්න අවශ්‍යතාවයක් තදින්ම තියෙන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට ගොඩක් ඇකියුරේට් වේවි. ඒත් එක්කම ඔයා මේ සති දෙක ඇතුළතදී දුර ගමනක් ගිහින් ආවනම්, එහෙම නැත්නම් ඔයා මේ සති දෙක ඇතුළතදී පරණ යාළුවෙක් මුණ ගැහුණා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ විශේෂයෙන්ම ගෙදර ඉන්නේ තනියම නම් ඔයා මේ වෙලාවේ තනියම ඉන්න ගමන් මේ රීඩින් එක බලනවා නම් උනත් ඔයාට මේක බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා ගණ දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ඒත් එක්කම කාලි මෑණියන්ට විශේෂ භක්තියක් දක්වනවා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. කොහොම වුණත් ඔයා මේ රීඩින් එක අහම්බෙන් හරි මේ channel එකේ දකින්නෙම මොනවා හරි හේතුවකට, ඒ නිසා අවසන් වන තෙක් දකින්න බලන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි යන් අපේ රීඩින් එකට ඔයාගේ no contact partnerගේ දැන් තත්ත්වය කොහොමද කියන එක බලන්න. ඔයාගේ no contact partner මේ වෙලාවේ කවුරු මොනවා කිව්වත් ඒක පිළිගන්නේ නැති තැනක තමයි ඉන්නේ. විශේෂයෙන්ම එයාට එයාගේ යාළුවෝ වෙන්න පුළුවන්, හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, අවවාද කරනවා. සමහර විට ඔයත් එක්ක කතා නොකරන හින්දා යාළුවෝ කියන්න පුළුවන් කතා කරන්න. එහෙම නැත්නම් අම්මා තාත්තා කියන්න පුළුවන් කතා කරන්න පව්. එහෙම කියලා මේ වගේ අර අනිත් අය දෙන උපදෙස් අවවාද කිසි කනකට ගන්නේ නැතුව මෙයාගේ හිතුව මනාපෙට මෙයාගේ ඊගෝ එකත් එක්ක මෙයා ඉන්නවා කියන එක තමයි මෙතන පෙන්වන්නේ. විශේෂයෙන්ම ඔයා මොන තරම් ඇපොලොජයිස් කරත්, සමහරට ඔයා මොන තරම් පස්සෙන් ගියත්, සමහරට ඔයා වෙන වෙන නම්බර්ස් වලින් කතා කරන්න උත්සාහ කරත්, මෙසේජ් කරන්න උත්සාහ කරත් මෙයා නෙවෙයි කනකට ගන්නෙ. ඉතින් මේ වෙලාවේ නිකන් ඔයාව රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා වගේ එකක් තමයි මෙතන පෙන්වන්නේ. ඒත් එක්කම මෙතන 4 of cups කියන කාඩ් එක වැටලා තියෙනවා. ඉතින් ඒකින්ද මෙයා කල්පනා කරන්නේ නැහැ වැඩිය. දුරදිග හිතන්නේ නැහැ. මෙයා එයාගේ තරහව හෝ එයාගේ සිතුවිල්ල මතම එයාගේ හිත තියාගෙන ඉන්නෝ මිසක් එයා අවට වටපිටාව ඔලුවස්සලා බලන්නේ නැහැ. ඒකෙන් ඔයාට රිදෙයිද, ඒකෙන් තව දෙයක් ඉස්සරහට වෙයිද කියන එක එයා හිතන්නේ නැහැ. එයා සමහර විට හිතපු දේ, එයා දැකපු දේ ඇත්ත කියලා හිතාගෙන එයා එයාගේ මතේ ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. සමහරට ඔයාගෙන් වැරද්දක් නොවෙන්නත් පුළුවන්.
හරිද? අර නිකන් ඔයාව ප්‍රතික්ෂේප කරන ගතියක් මෙතන පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් වගේ පොඩි හරි සුළු හරි වැරද්දක් වුණා නම් ඒක මහා ලොකු වැරද්දක් විදියට මෙතන පෙන්නලා එයාගේ වැඩ ටික එයා කරගෙන පාඩුවේ ඉන්නවා වගේ එකක් තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒත් එක්කම මෙතනදී යම්කිසි තුන්වෙනි පාර්ශවයක බලපෑමකුත් තියෙන්න පුළුවන්. සමහර විට ලොකු සම්බන්ධතාවයක් නැති වුණත් මේ කෙනාත් එක්ක යම්කිසි කෙනෙක් කතා බහ කරමින් එයාගේ තනිය පාළුව කාන්සිය මකනවා වෙන්න පුළුවන්. නිකන් අර එයාට ඒකත් හයියක් වෙන්න පුළුවන් ඔයාගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. ඉතින් ඒත් එක්කම මෙයාට නව අරමුණක් තව ටික දවසකින් ඔළුවට එනවා ක්‍රියාත්මක කරන්න. සමහරට විදේශගත වෙන්න මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. විදේශගත වෙන්න මොකක් හරි කෝස් එකක් කරන්න හිතන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශගත වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. මේ වගේ මේ යම්කිසි ආකාරයකින් විදේශයක් සම්බන්ධ දෙයක් මෙයාගේ ඔළුවට එන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම මේ Ace of Wands කියන කාඩ් එක වැටලා තියෙනවා. දැනට මෙයා පිළිගත්තේ නැති වුණත් ඔයා කියන දේවල් මෙයාට දවසක් එනවා එයාට කතා කරන්න වෙන. ඔයා බලාපොරොත්තුෙන් ඉන්නේ මෙයා කතා කරයි කියලා, ඔයාව අන්බ්ලොක් කරයි කියලා. ඔයාව මේ නෝ කන්ටැක්ට් එකකින් අයින් කරලා ඔයාව ගාවට එයි කියලා. නමුත් නැවත ලොකු සම්බන්ධතාවයක් ගොඩ නැගෙයිද නැද්ද කියන එක අපිට මෙතනදී කියන්න බෑ. මේක පොදුවේ බලන නිසා ඒකට ඔයාලට පුළුවන් අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් අරගෙන හරියටම විස්තරය දැනගන්න. පොදුවේ මේ සියලු දෙනාට කියන එකක් නිසා ඒකේ යම්කිසි සම්භාවිතාවක් තියෙනවා ඔයාලට ගැලපෙන. ඉතින් මෙතනදී මට පේනන විදියට මෙයා නැවත කතා කරන්න කාලෙකදී ඉඩ තියෙනවා. හැබැයි මෙතනදී මේ සම්බන්ධතාවයේ 100% නැවත පටන් ගනී කියලා මට කියන්න බෑ. මොකද දැනට ඔයා දෙන යෝජනා මෙයාගේ වටේ ඉන්න අය දෙන යෝජනා 7-5කටවත් ගණන් ගන්නේ නැතුව තමයි මෙයා ඉන්නේ. ඒත් එක්කම ඔය දෙන්න ආදරය කරලා තියෙනවා කියන එක පැහැදිලි. ඒත් එක්කම ඔය දෙන්නගේ හිතේ යම්කිසි හැඟීමක් තිබ්බා කියන එක පැහැදිලි. හැබැයි ඒකේ වැඩිපුරම දුක දැනෙන්නේ ඔයාට කියන එකත් එයා එච්චරම සංවේදී නැති තද හිතක් තියෙන කෙනෙක් කියන එකත් මෙතනින් පැහැදිලි. ඒත් එක්කම මෙතන පෙන්නනවා ගොඩක් වෙලාවට එයා ජීවිතේ වගකීම් දරන්න කැමති නැති කෙනෙක්. වගකීම් නැති වෙන තරමට එයා කැමති. එයා වගකීම් බාර ගන්න කැමති කෙනෙක් නෙවෙයි. මෙයා ඔයත් එක්ක නෙවෙයි මෙයා කාත් එක්ක ගියත්. මෙයාගේ ජීවිතේ වගකීම් ගන්න. එහෙම නැත්තම් වගකීම් දරන්න කැමති නැති කෙනෙක් බව තමයි මෙතනින් පෙන්වන්නේ. ඒත් එක්කම මෙයාට ගොඩක් වෙලාවට තියෙන අර නිකන් ඔහේ පාවෙන හිතක්. එක තැනක රැඳිලා කාලයක් ඉන්න බෑ. එක්ක ඔයාගේ මොකක් හරි වැරද්දක් පේනවා. එහෙම නැත්තම් Tamanට මෙපා වෙලා කියලා හැංගෙනවා. මේ වගේ පොඩක් හිත එහෙම යන ගතියක් තියෙනවා. සංචාරක ජීවිතයක් ගත කරන්න කැමති. The Fool කියන කාඩ් එක වැටලා තියෙනවා. මෙතනින් කියන්නේ ගොඩක් ඇඳලා පැළඳලා ලස්සනට ඉන්න කැමති සහ ඇවිදින්න කැමති. ඒත් එක්කම මෙයා බාහිර ස්වරූපයෙන් බාහිර පෙනුමෙන් මෙයා ලස්සනට ඉන්න කැමති කියන එක තමයි පෙන්වන්නේ. ඒත් එක්කම මෙයා දැනටත් මගේ දැන් තත්ත්ව බැලුවාමත් මෙයා ඔයත් එක්ක නෝ කන්ටැක්ට් හිටියට මෙයා ඇඳලා කරලා පාඩුවේ මෙයාගේ ගමන් ටික ගිහිල්ලා මෙයාගේ වැඩ ටික කරගෙන මෙයාගේ දියුණුව වෙනුවෙන් මොනවා හරි දෙයක් ගැන කල්පනා කරමින් විදේශගත වුණොත්වත් හොඳයි කියලා හිතමින් මොනවා හරි කරලා මෙයාගේ දෙයක් කරගෙන ඉන්නවා වගේ එකක් තමයි මෙතන පෙන්වන්න කරන්නේ. එයාට ඇත්තටම ඔයාව අන්බ්ලොක් කරන්න තරම් දැනට උවමනාවක් එහෙම ලොකුවට නැහැ. හැබැයි එහෙම උවමනාවක් නැති වුණාට කාලෙකදී එයා නැවතවට කතා කරන්න ඉඩකඩ තියෙනවා. හැබැයි දැම්ම එහෙම එයාට උවමනාවක් තියෙනවා කියලා පේන්නේ. එයා තමන්ගේ මතේට එයා හරි කියන එක හිතේ තියාගෙන එයාගේ ඊගෝ එකත් එක්ක එයා වැඩ කටයුතු කරගෙන මේ විදියට තව කාලයක් ඉඳී කියන එක තමයි මට වාට කියන්න තියෙන එකම දේ. ඉතින් මේක පොදු රීඩින් එකක් නිසා ඔයාට පුළුවන් අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් ගන්න. WhatsApp අපේ අංකයට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට දැන් එක දවසින් වුණත් පැය 24න් වුණත් අපෙන් රීඩින්ස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඉතින් මම ආරාධනා කරලා සිටිනවා ඔයගලන්ට අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපේ channels දෙකත් එක්ක රැඳිලා ඉන්න, like කරන්න, comment කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා. ඔයගලන් හැමෝටම ගොඩක් ස්තුතියි. ඉක්මනට අපි තව reading එකක් අරගෙන එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.